ආයිබෝවන් RM කසුන් YouTube නාලිකාව මම කසුන්. ඉතින් අදත් මම ඇවිල්ලා වැදගත් දෙයක් කතා කරන්න ඕන කියලා හිතුවා. ඉතින් බලමු අපි අද මොකද්ද කතා කරන්න කියලා. අපි ඉතින් උපතේ සිට මරණය දක්වාම ඔය අතරමැද නිතරම ලෙඩින් තමයි ඉන්නේ. ලෙඩ රෝග ඉතින් වැළඳෙනවා ඉවරයක් නැහැ. ඉතින් බුද්ධ දේශනාවේ තියෙනවනේ ඔය කතන්දරෙම ඉවරයක් නැහැ. ජාති ජරා මරණ. මෙන්න මේ කතාවට අදාළව දෙයක් තමයි. දැන් ඔයගොල්ලන් හිතන්න පුළුවන් මෙහා මේ මොකද්ද මේ ධර්ම දේශනාවක් තියන්න යනවද කියලා. නෑ එහෙම එකක් නෙවෙයි. මේක ටිකක් ලෞකික ජීවිතයට අදාළ වැදගත් කාරණාවක්. ඉතාම වැදගත් දෙයක් තමයි. මම අද කතා කරන්න යන්නේ ස්පිරිතාලය සම්බන්ධව. රජයේ රෝහල නිදහස් සෞඛ්‍ය සේවය. රයිට් මේක තමයි අද මම කතා කරන්න කියලා හිතුවේ. ඉතින් මේකේ මම ඉතින් පොඩි කොටස් කීපයකට බෙදාගෙන කතා කරනවා. මේක ටිකක් වැදගත්. මොකද ජනතාවට ලොකු අවබෝධයක් නැහැ රෝහල සම්බන්ධව සහ රෝහලට ගිහිල්ලා එයාලගේ කටයුතු කරගන්නේ කොහොමද කියලා ලොකු අවබෝධයක් නැති තත්ත්වයක් පේන්න තියෙනවා පරිසරේ. ඉතින් මෙන්න මේ තත්ත්වයට උපකාරයක් වශයෙන් ඔයගොල්ලන් රෝහලකට යනවා නම් දැනුවත් වෙලා යන්න පුළුවන් මේ තොරතුරුත් එක්ක. ඉතින් මෙන්න මේ උපකාරය තමයි අද කරන්නේ මම. අපි බලමු මේක කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා. මම උත්සාහ කරනවා ඊටාම හොඳ කරුණු ටිකක් ගේන්න අපේ ස්පිරිතාලය සම්බන්ධ රෝහල සම්බන්ධ. අපි බලමු කොහොමද මේක කරගෙන යන්නේ කියලා. අපි ඉස්සල්ලාම බලමු දැන් මොන කොටස් කීපයකට වෙන් කරගෙන තමයි මේක කතා කරන්නේ. නැත්නම් ඒක පැහැදිලි වෙන්නේ නැහනේ. රෝහල පිළිබඳව මම ඉස්සල්ලාම පොඩි රෝහල. ඇයි මේ රෝහල අපිට වැදගත්? උපතේ සිට මරණය දක්වාම අපි නානාවිද ලෙඩ රෝග වර්ග හදිසි අනතුරු මේවා කතන්දර ටිකක් සිද්ධ වෙනවා. ඉතින් මේ සිදුවීම් එක්ක අපිට නිතරම මතක් වෙන සහ අපිට නිතරම යන්න වෙන තැන තමයි ස්පිරිතාලය. ඉතින් මේ ස්පිරිතාලය ඒ තරම්ම වැදගත්. අපි නිදාගත්තත් අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඕන වෙලාවක අනතුරක සේයාව මිනිසා කියන සතාට තියෙනවා. ඉතින් මේ සඳහා අපිට තියෙන එකම දේ අපේ කටේ නිතරම තියෙන මොකද? ස්පිරිතාලයට යන්න ඕන කියන එක තමයි. තව පෞද්ගලික තියෙනවා ස්පිරිතාල රෝහල් තියෙනවා. ඒකට යන්න පුළුවන්. ඉතින් මුදල් හදල් තියන අයට ඒකට යන්න පුළුවන්. නමුත් අපේ සාමාන්‍ය ජනතාවට රජයේ රෝහල අපේ නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිඵල ගන්න තමයි තියෙන්නේ. ඉතින් රජයේ රෝහල සම්බන්ධව තමයි එතකොට අපිට හිතන්න වෙන්නේ. ඉතින් ඒක රජයේ රෝහල ඒ තරම් අපිට වැදගත්. ස්පිරිතාලේ ඒ තරම්ම වැදගත්. අපේ සෞඛ්‍ය තොරතුරු අපිට සෞඛ්‍යමත්ව ජීවත් වෙන්න, අපේ ජීවිතය ගලාගෙන යන්න ඒ සමබරතාවය ඇති කරගන්න. එතකොට අපේ නානා සෞඛ්‍ය තොරතුරු දැනගන්න. එතකොට අපේ වර්ගය බොහෝ කිරීම සඳහා ඇතිවන ගැටලු ඒ සියලු දේට කීමකින් නොකී සියලු දේ සඳහා අපිට ඉතින් ස්පිරිතාලේ තමයි වැදගත් වෙන්නේ. මේක හදවත හා සමානයි මේ ස්පිරිතාලය. ස්පිරිතාලෙට ගියපු නැති මිනිස්සෙක් මම නම් දන්නේ නැහැ එහෙම කොහේ හරි ඉන්නවද කියලා. මං හිතන්නේ එහෙම ඉන්නවා කියලා. අනිවාර්යෙන්ම ස්පිරිතාලේ යන්න ඕනේ. ඉතින් ඕක තමයි ස්පිරිතාලේ තියෙන වැදගත්කම. ස්පිරිතාලය කියන්නේම ඉතින් මිනිස්සු ජනතාවයි ස්පිරිතාලයේ අතර පුදුමාකාර බැඳීමක් තියෙන. ඒ තරම් මිනිස්සු ලෙඩ වෙනවා, අනතුරු වෙනවා. ලෝක ස්වභාවය. ඉතින් ඒකට තියෙන පිළිතුරක් වශයෙන් තමයි මේ ස්පිරිතාලේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ඉතින් විශේෂයෙන්ම ලංකාවේ ඉතින් නිකන් බෙහෙත් දෙන්නේ සියලු දේ නිදහස් සෞඛ්‍ය සේවය. අපි ඒකට ගරු කරන්න ඕනේ. ඒකේ වටිනාකම විශාල වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම පිළිබඳව දැනුවත් වෙන්න ඕන. රයිට්. හරිද? ඊළඟ කොටස අපි දැන් කොටසින් කොටසෙම යන්නේ ඉතින්. එතකොට අපි බලමු දැන් රෝහලක් ගත්තාම මේකේ විහිදී යාම කොහොමද කියලා. දැන් රෝහල තියෙනවා. ඉස්සලාම ඒකේ තියෙනවා බාහිර රෝගී අංශය OPD. ඊට පස්සේ OPD එක හරහා විහිදී යන ක්‍රමවේදයක් තියෙනවා. OPD එක තියෙනවා. ඊට පස්සේ හා සම්බන්ධ කාර්යාල කීපයක් තියෙනවා. ඉතින් ඒවට එතකොට ඔය රුධිර සාම්පල ගන්න වගේ ඒ OPD එක සම්බන්ධව කියන්නේ ලෙඩෙක් කෙලින්ම ගිහිල්ලා ඉස්සලාම යන්න ඕනේ OPD එකට. OPD එක හරහා වාට්ටු සංකීර්ණ තියෙනවා. වගේ කතන්දරයක් තියෙනවා ඉතින් රෝහලේ. OPD එක ඊළඟට වාට්ටු හෝ එතකොට X-ray ECG වගේ කියන්න ඕනේ. ඒවා මොනවද තියෙන්නේ කියලා දන්නවා. ඒ ටික තියෙනවා. ඊට පස්සේ අපි යනවා කෙලින්ම මේ OPD කියන
කතන්දරයට. මේක OPD කියවට අපි දන්නේ නැහැ මොකද්ද මේ OPD කියන්නේ? OPD කියන්නේ out patient department. ඒ කියන්නේ බාහිර රෝගී අංශය. ඒ කියන්නේ රෝගියෙක් කෙලින්ම ඉන්නේ මේ බාහිර රෝගී අංශයට. බාහිරින් පිටලා තියෙන බාහිර රෝගී අංශය. මේක ඇතුලේ තමයි ගොඩාක් ಜಾති තියෙන මේ හරහා තමයි ලෙඩුන් වර්ග වෙලා අනිකුත් වාට්ටු සංකීර්ණ සඳහා බෙදිලා යන ස්ථානය. ඊට අමතරව රෝගීන් ප්‍රතිකාර ලබා ගන්න වෛද්‍යවරු විසින් පරීක්ෂා කරන එහෙම නැත්නම් එන්නත් කරණය සඳහා එන්නතක් ලබා ගැනීම වගේ දේවල් සියලු දේ පිළිහිටලා තියෙන මෙන්න මේ බාහිර රෝගී අංශය OPD එකේ. ඒතකොට බාහිර රෝගී අංශයේ තියෙනවා ලෙඩුන් ඇතුළත් කිරීම, ඊට පස්සේ ලෙඩුන් ලියාපදිංචි කිරීම, ඊට පස්සේ රුධිර සාම්පල ගන්න ස්ථානය, තුණ්ඩු නිකුත් කිරීම, බෙහෙත් ගන්න අයට තුණ්ඩුවක් නම්බර් එකක් දෙන ස්ථානය, ඊට පස්සේ වෛද්‍යවරුන් ඉන්න ස්ථාන තියෙන වෛද්‍යවරු කීප දෙනෙක් ලෙඩුන් පරීක්ෂා කිරීම සඳහා ඊට අමතරව පර්යේෂණ ලැබ් තියෙනවා. ඒ ආශ්‍රිතව ඊට පස්සේ රෝහල් පොලිසිය තියෙනවා. මේ OPD එක ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඊට අමතරව තියෙනවා එතකොට පාලනාංශය විසින් පාලනය කරන කාර්යාල පද්ධතිය තියෙනවා. ඔය OPD එක හරහා තමයි මේ සියලු දේ වෙන්නේ. OPD එක ආශ්‍රිතව තමයි මේ සියල්ල තියෙන්නේ. ඊට පස්සේ OPD එකට ආපුවාම කෙනෙකුට කිසිම කෙනෙකුට නෑ කියන්න බෑ මේ කතන්දරේ. පුවරු එල්ලලා හෝ ඒ තබලා තියෙන OPD එක කියන්නේ බාහිර රෝගී අංශයේ සිට විහිදී යන ස්ථාන ඊතල දාලා යොමු කිරීම කරලා තියෙනවා. ඒතර මේ බොහෝ දුරට කට්ටිය ඉතින් මේවා බලන්නේ නැහැ. දැන් ඉක්මනටම ඇවිල්ලා දඩබඩෝම් ගාලා ඇවිල්ලා මේක මේ වැඩේ අවුල් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒකින්ද ඉස්සල්ලාම ආපු ගමන් කෙනෙක් OPD එකේ තියෙන මේ පුවරු ටික පොඩ්ඩක් කියවන්න ඕනේ. කියවලා තමයි මේ ස්ථානට යන්න වෙන්නේ. කෙනෙකුට ඉතින් අමාරුවෙන් එනකොට ඕවා කියවන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඉතින් උත්සාහ කරන්න ඕනේ ඒවා යොමු කිරීම කරලා තියෙනවා. ඊට අමතරව වැදගත් තැනක් තියෙනවා. ඔය OPD එකේ බොහෝ දුරට මේ තොරතුරු කියන ස්ථානයක් තියෙනවා. බොහෝ රෝහල් වල ඒක තියෙනවා. ඉතින් එතනින් තොරතුරු ගන්නත් පුළුවන්. ඒතර OPD එක කියන්නේ බොහෝ දුරට රෝහලේ හදවතයි. මේ හරහා. එතකොට මේකේ තව වැදගත් ස්ථානයක් තියෙනවා හදිසි ප්‍රතිකාර ඒකකය. ඕනෑම රෝගියෙක් ලෙඩුන් ඇතුළත් කිරීම හරහා හදිසි ප්‍රතිකාර ඒකකයකට දාලා හදිසි එයාට ඉක්මනින් ප්‍රතිකාරයක් ඕනේ. එතනින් ඊට පස්සේ වෙන ඒ රෝගය හා සම්බන්ධ වෙනත් වාට්ටු කරා ඒගොල්ලන් යොමු කරනවා නේවාසික ප්‍රතිකාර සඳහා. ඒක දවසක් හෝ දෙකක් ඒක මන් දන්නේ. අපි දන්නේ නැහැ ඉතින් මන් දන්නේ නැහැ ඒක දවස් කීයක්ද කියලා අපිට කියන්න බෑ. වෛද්‍යවරු තමයි තීන්දුව කරන්නේ. ඒ අනුව ඒවට යොමු වෙනවා. එතකොට මේ OPD එකේ තියෙන වටිනාකම තමයි ලෙඩෙක් ටක් ගාලා ආපුවාම ඒ ඉස්සල්ලාම ඉන්නෝ OPD එකේ කවුද ඉන්නේ? ගිලම් මැසි අංශයක් ඉන්නවා. ඒ කියන්නේ ලෙඩෙක් ආපුවම වීල් චෙයාර් එකක් හරි පුටුවක් හරි ට්‍රොලියක් හරි දාලා ඒගොල්ලන්ව ගන්නවා ලෙඩුන් ඇතුළත් කිරීම ස්ථානයට හෝ ප්‍රතිකාර කරන ස්ථානයක් සඳහා ගෙන යන රෝහල් කාර්ය මණ්ඩල කොටසක් ඉස්සල්ලාම හම්බ වෙනවා. ඒතර ඒගොල්ලන් තමයි ඕගොල්ලන්ව අරගෙන එන්නේ. ඒ ක්‍රියාව ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඉතින් OPD එකේ වැදගත්කම තමයි ඉස්සලාම ලෙඩුන් යොමු වෙන්නේ එතන. ඒ හරහා ගොඩක් පද්ධති තියෙනවා. ඒ හරහා ප්‍රතිකාර කිරීම, එන්නත්කරණය, එතකොට X-ray, ECG, රුධිර සාම්පල, රුධිර මුත්‍ර මලපහ වගේ පරීක්ෂණ පද්ධතිත් ඔය OPD එක වටා තමයි ගොනු වෙලා තියෙන්නේ බොහෝ දුරට. එතකොට රෝහල් පොලිසිය මම ඉස්සලා කිව්වා වගේ. ඔයගේ දේවල් OPD එක හරහා OPD එක ආසන්නයේ තියෙනවා. එතකොට මේ OPD එක ආසන්නයේ තියෙනකොට කෙනෙකුට ඒවා අර මං කිව්වේ ඊතල ගහලා ඕගොල්ලන්ට පුවරු මගින් දැනුම් දීලා තියෙනවා, පෙන්නලා තියෙනවා, යොමු කිරීම කරලා තියෙනවා අහවල් තැන කියලා. එතකොට ඕගොල්ලන් ඊයේ තැන් වලට යන්න ඕනේ නිකන් මේ ස්පිරිතාලෙට ඇවිල්ලා කට්ටිය මේ කම්ප්ලේන්ට් එකක් තියෙනවා මේක කරගන්න බෑ කොහේ තියෙනවද දන්නෙත් නෑ අර හෙට යන්න කියනවා මෙයා මෙහෙට යන්න කියනවා නෑ එහෙම කතන්දරයක් තියෙන්න විදිහක් නෑ. ඔව් ස්පිරිතාලෙකට ඇවිල්ලා කෙනෙක් ඔළුව කල්පනා කරලා S2 තියෙනවනේ බැලුවොත් ඒකේ යොමු කිරීම කරලා තියෙනවා. નિયમિතව යොමු කිරීම කරලා තියෙනවා ඒ තැනට යන්න. ඒක කාගෙවත් අහන්න ඕනේ නැතුව යන්න පුළුවන් හැම තැනටම. ඒකින්ද මේ දේවල් මේ විදිහට කරගන්න ඔයාලා දැනුවත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ හැම තැනකම පුවරු සවි කරලා තියෙනවා. ඕනෑම ස්පිරිතාලයක මේක තියෙනවා. එහෙම නෑ කියන්න බෑ කාටවත්. හරිද?
ඉතින් මෙන්න මේ කතන්දරය අනුව OPD එකේ ඔය වගේ පද්ධතියක් තමයි තියෙන්නේ. right? අපි ඊළඟට යන් ඊළඟ කොටසට මම ඊළඟට දාගෙන ඉන්නවා රෝගීන් ඇතුළත් කිරීම. මේක ගොඩක් වැදගත් එකක්. රෝගීන් ඇතුළත් කිරීම. admission room. රෝගීන් ඇතුළත් කරන ස්ථානය. මේ රෝගීන් ඇතුළත් කරන ස්ථානයේ වැදගත්කම තමයි එතකොට පොදුවේ දැන් බෙහෙත් දෙනවා බෙහෙත් දානවා වගේ විතරක් නෙවෙයිනේ නේවාසිකවනේ ස්පිරිතාලේ ප්‍රතිකාර ලබන්නේ. එතකොට මේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් ඇතුළත් කිරීම සඳහා ඇතුළත් කර ගැනීම සඳහා තියෙන ස්ථානය තමයි රෝගීන් ඇතුළත් කිරීම. එතකොට මේ රෝගීන් ඇතුළත් කරන ස්ථානයට රෝගියෙක් ඔගොල්ලන් එනකොට ගෙදරින් එනකොට හරි රෝගියත් සමග එයාගේ බාරකරුවෙක් පැමිණීම හොඳටම සෑහේ ගෙදර ඉන්න 4-5 දෙනාම ගෙනාවොත් මේක ලොකු අවුලක් බවට පත් වෙනවා. එහෙම ආපුහම මේ බාහිර රෝගී අංශය තුල ගොඩක් මේ සෙනග ලොකු මිනිසුන් සංඛ්‍යාවක් ගොඩ ගැහුණාම මේ රෝහල් කාර්ය මණ්ඩලයට සහ ඒකේ ක්‍රියාකාරීත්වයට ලොකු ගැටලු මතුවෙනවා. වීල් චෙයාර් වලින් ලෙඩ්ඩු එහෙම ගෙනියන්න ඕනේ, ට්‍රොලි වල ගෙනියන්න ඕනේ. ඒ ගෙනියනකොට ඒ සෙනග අතර ගැටලු මතුවෙන්න පුළුවන්. ඒකින්ද ඕගොල්ලන් දැනුවත් වෙන්න ඕනේ ගෙදරින් ඕගොල්ලන් රෝගියා නිවසේ සිට රෝහල දක්වා ගෙනීමේදී. දැන් නම් ඒ හා සම්බන්ධ වැදගත් නමක් තියෙනවා 1990. සැලුට් එක 1990 කියන්නේ සුපිරිම සේවාවක්. ඒකේ ඉන්න සුපිරි කොල්ලෝ කෙල්ලෝ හොඳ දැනුමක් තියෙනවා. ගැම්මෙන් කැපවීමෙන් වැඩ කරන 1990 මතක් කරනවා මම මේ ගාවම. අපි ඒ සම්බන්ධව මම ඉදිරියේදී වීඩියෝ එකක් කරනවා. නියම සේවාවක් ඉතින් 1990 හරහා එන්නත් පුළුවන්. 1990 හරහා આવොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් ක්‍රමානුකූලව යොමු කරනවා මේ ඇඩ්මිෂන් එක කරා ඒගොල්ලන් ගෙනියනවා. එතකොට ඇඩ්මිෂන් එකේදී ලෙඩුන් ඇතුළත් කිරීමේ ස්ථානයේදී අනිවාර්යයෙන්ම මෙන්න මේ දේ මතක තියාගන්න ඕනේ. ලෙඩක් හැදිලා ආවට ඒ එන කෙනාට නමක් ගමක් වයසක් තියෙනවනේ. මෙතනදී වෛද්‍යවරයා ඉස්සල්ලාම අහනවා නම මොකක්ද කියලා. ලෙඩේ මොකක්ද කියන්නත් කලින් වගේ නම අහනවා. නම කියනකොට ඔයාලා දැනුවත් වෙන්න ඕනේ. ඔයාලගේ හැඳුනුම් පතේ තියෙන සම්පූර්ණ නම කියන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ඇතුළත් කිරීමේ ස්ථානයෙන් මේ මොනවාද රෙජිස්ටර් කරන්න යද්දී කියන්නේ ලියාපදිංචි කිරීමේදී ආය නැවතත් ඔයාලට එන්න වෙනවා. මොකද ලියාපදිංචි කරන ස්ථානයේ ස්ථිර ලිපිනය සම්පූර්ණ නම නිවැරදි වයස මේක අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම නැති වුණොත් ආපහු එන්න වෙනවා. එතකොට කම්ප්ලේන් එකක් තියෙන්න පුළුවන්. අරහෙම කියනවා මෙහෙට යන්න කියනවා මේක මල කරුමයක් නේ වගේ කතන්දර ටිකක් හැදෙන්න ඉන්න පුළුවන්. ඒක ඔයාලගේ වැරදි මත තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද මේ වැරදි අවම කරගන්න ඕනේ. සම්පූර්ණ නම කියන්න ඕනේ. වයස හරියට කියන්න ඕනේ. ඇඩ්මිෂන් එකේදී රෝගීන් ඇතුළත් කරන ඉස්සාලේ. ඊට පස්සේ ඒ වෙලාවේ තියෙන දරුණුම අපහසුතාවය ගැන තමයි ඔයාලා කියන්න ඕනේ. යම්කිසි සිදුවීමක් අහපුවාම මේ කොහොමද මේ තුවාලේ උනේ ආමුවම මම ගෙදරින් පඩි පෙල් දෙකක් බැහැලා එතනින් පොල් ගහ ගාවින් හැරිලා එනකොට මේ ගලේ ඔන්න ඔහොම නෙවෙයි වැටිලා මෙන්න මෙතන වැදුනා වගේ පැහැදිලි අදහසක් ඇතුළත් කරගන්න ඕනේ. මොකද නැත්තම් ලොකු කාලයක් ගත වුණොත් ඒක ඕගොල්ලන්ට අපහසුතාවයක්. ඒකින්ද වෛද්‍යවරයාටත් පහසු වෙන පැහැදිලි වෙන ආකාරයට ඕගොල්ලන් ඒ තොරතුරු දෙන්න ඕනේ. ඊට අමතරව රෝගියත් එක්ක මේ ඇඩ්මිෂන් කරන, ඒ කියන්නේ රෝගීන් ඇතුළත් කරන ස්ථානයට යනකොට ගෙදරින් ඔක්කොටම නම් යන්න හම්බෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒක රෝහලේ කටයුතු වලට බාධාවක්. ඒ ගැන නම් කිසිම සමාවක් දෙන්න බෑ. රෝගියා සමග යම් බාරකරුවෙකුට එන්න පුළුවන්. ඔක්කොටම ඇවිල්ලා විස්තර කියන්න බෑ මෙතන. රෝහලේ යම් නීති පද්ධතියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. ඒකින්ද ඔයාලා ඒකට එකඟ වෙන්න ඕනේ. මොකද දැන් මේක රජයේ ආයතනයන්නේ. රජයේ ආයතනය ඇතුලේ ආයතනයේ පද්ධතියක් නෙමෙයික. ආයතනික නීති පද්ධතියක් තියෙනවනේ. ඒක ඔයාලගේ ගෙදර නීති පද්ධතියයි ආයතනික නීති පද්ධතියයි කියන්නේ දෙකක්. ගෙදර ස්වරූපය මෙතන පෙන්වන්න නම් හදන්න එපා. ඒක නම් ලොකු අවුලක්. ඒක හින්දා මෙතනට ගෙනල්ලා පිළිවෙලට ඒ හරියට තොරතුරු දීලා තමන්ගේ ලෙඩා පිළිවෙලට ස්පිරිතාලට යොමු කරොත් ඕගොල්ලන්ට ඊටාම හොඳින් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේක අනුගමනය කරන්න ලෙඩෙක් ඇතුළත් කරන්න ගේනකොට අනිවාර්යයෙන්ම එතකොට ඇතුළත් කරන්න নানা විද ආකාරයෙන් වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු
සාමාන්‍යයෙන් කුඩා රෝහලකට වඩා සාමාන්‍ය මහ රෝහලකදී වගේ නම් විශේෂඥ වෛද්‍යවරුන් එළියෙන් දෙන ලිපියක් මාර්ගයෙන් ඇවිල්ලා නවතින්න පුළුවන්. ඒකේ ලියලා තියෙන්න පුළුවන් නවත්තන්න කියලා ඒ අදාළ වාට්ටුව සඳහා. ඊට අමතරව හදිසියේ ඇති වුණු අපහසුතාවයක් නිසා ඇවිල්ලා නවතින්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒ හරහා තමයි එතනින් තමයි හදිසි ප්‍රතිකාරාංශයට යොමු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අංශ සඳහා තියෙන වාට්ටු සංකීර්ණ සඳහා යොමු කරන්නත් පුළුවන්. ඒ වාට්ටු සඳහා යොමු කරපුවම ඒ හා සම්බන්ධ ප්‍රතිකාර කරනවා. ඒවම කතන්දර ටිකක් තියෙනවා. ඉතින් මේ ඇඩ්මිෂන් එකේදී අනිවාර්යයෙන්ම ඔයාලා ඒ අදාළ විදිහට හැසිරෙන්න අදාළ තොරතුරු විතරක් කියන්න හරියට මේ වේදනාව සම්බන්ධ ඒ ලෙඩේ පිළිබඳව පැහැදිලි කරන්න මොන හරි රිපෝට් මොන හරි තියෙනවා නම් ඒව අරන් එන්න පොත්පත් තියෙනවා නම් ඒවා ගේන්න ඒ වගේ දේවල් තියලා යොමු කරගන්න. හරිද? ඕක තමයි මේ කතන්දරේ ඇඩ්මිෂන් සම්බන්ධ. ඊට පස්සේ දැන් අපි ගමු දැන් එතකොට ඔයාලට පැහැදිලි කිරීමක් කරානේ මම දැන් රෝහලේ කොහොමද තත්වය සහ OPD එතකොට ඇතුළත් කිරීම වගේ දේවල් සරල අදහසක් තියෙනවා. ඊට පස්සේ රෝහලේ ක්‍රියාකාරීත්වය. එතකොට රෝහලේ ඇතුළත් කරනවා එතනින් හදිසි ප්‍රතිකාරාංශ සඳහා යොමු කරනවා එතනින් ඒ අදාළ වාට්ටු සංකීර්ණ සඳහා යොදනවා. ඒ වාට්ටු සංකීර්ණත් එක්කම තමයි ඒවයි තියෙන මොනවාද මේ තියටර්ස් ඒවා තියෙන්නේ. ශල්‍යාගාර විහිදුම් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් ටික තියෙනවා. ඊට පස්සේ අපිට තමයි මේකේ සේවාව පිළිබඳව දැන් මේ ගොඩාක් කම්ප්ලේන් එකක් තියෙනවා. මේකේ හරියට සේවය කෙරෙන්නේ නැහැ. මේගොල්ලෝ මේ අඳුරන අයට විතරයි. ඕකේ ලොකු පැමිණිලි ටිකක් තියෙනවා. මේ පැමිණිලි ඇත්තටම ඇත්තද? පොඩි ඇත්තක් තියෙන්නත් පුළුවන් 100ට 2-3ක. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ. ගොඩාක් දුරට වෙන්නේ මේ රෝහල තුරට අනවශ්‍ය ප්‍රමාණයක් ඇතුළු වුණාම ලෙඩාට අමතරව විශාල ප්‍රමාණයක් ඇතුල් වෙනවා. ඒ ඇතුල් වුණාම ලොකු තදබදයක් ඇති වෙනවා ඕක ඇතුලේ. ඇතුලේ වුණාම හරියට මේකේ වැඩ කටයුතු කරන්න බැරි වෙනවා. ඒකෙදි ඒ එන අය නානාවිධ ක්‍රියාකාරකම් මේක ඇතුලේ පෙන්වන්න හදනවා. එයාලගේ தත්ත්වය පෙන්වන්න හදනවා. එයාලගේ පෞල් පරිසර පෙන්වන්න හදනවා. මේවා එකක්වත් අදාළ නැහැ. ඔක්කොම රෝගී. එහෙනම් ඒ රෝගියෙකුට අදාළ පරිසරයක් තියෙන්න ඕනේ එතන. අනික තමයි මතක තියාගන්න මේ රෝහල් සේවකයන් ඒ වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් එයා දවස් දෙකක් විතර රාත්‍රී සේවා කරලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා ආහාර අරගන්න නැති වෙන්න පුළුවන්. අනික තමයි රෝහල කියන්නේ එහෙම ඔයාලා හිතන තරම් ඔය සුන්දර රූපයක් තියාගෙන ඉන්න පුළුවන් තරම් නෙවෙයි. විලාප තියෙනවා. අතපය කැඩිලා ඈ හරීම විශ්ෝපේ මූණ නිකන් පුළු කරගෙන ඉන්න ස්ථානයක් නෙමෙයි. මෙහෙම ස්ථානයක වැඩ කරනවා කියන එක ඕගොල්ලන් හිතන්න එපා මේක සරල දෙයක් කියලා. හරි අමාරු වැඩක්. ඔයාලට පුළුවන් ද මුදලක් දුන්නොත් රෝගියෙක්ගේ මේ මල පහ ටික ඇදලා හොදලා දාන්න පුළුවන්ද? ඔය මහත්තයාට පුළුවන්. බෑ නේද? එහෙම කරන්න බෑ. මේක කරන්න ඉතින් හොඳට ඒකට හිත හයිය තියෙන්න ඕනේ. හිත හයිය තියෙන මිනිස්සු තමයි ඔය රෝහලේ වැඩ කරන්නේ. එහෙම නැතුව කරන්න බෑ. මේකේ තනිකරම ලෙඩෙක් කියන්නේ යාගේ විදිහ මල මූත්‍ර හැමදේම තියෙනවනේ. කෙල ටිකේ ඉඳලා හුටු ටිකේ ඉඳලා මේ ඔක්කොම ජරාව අදින්නේ කවුද? මේ රෝහල් සේවකයන්. එහෙම කරන අයට ද මේ කම්ප්ලේන් එක වෙන්නේ. මේ පැමිණිල්ල කරන්නේ. ඉතාලම වැරදි. ඒකින්ද මේ මිනිස්සු පුදුමාකාර දරා ගැනීමකින් තමයි මේක කරන්නේ. ඔය කවුරු හරි කෙනෙක් කම්ප්ලේන් එකක් කරනවා නම් මෙහෙම කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියලා මම කියනවා ওই බාහිර රෝගී අංශයට ඇවිල්ලා එක පැයක් දෙකක් බලන් ඉන්න කියලා. කලන්තේ හැදිලා වැටෙන්නේ. ඒක බලාගෙන ඉන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් රෝහල් සේවකයන් ඒවා දරාගෙන නානාවිධ අපහසුතාවයන් දරාගෙන බඩගින්න නිදිමත දරාගෙන තමයි මේ වැඩ කරන්නේ. ඒකින්ද රෝහල් සේවකයෙක් කියන එක මේක සෙල්ලමක් කියලා හිතන්න එපා. සේවක සේවිකාව. ඊට අමතරව මම රෝහල් සේවකයන්ට යම් කිසි දෙයක් මතක් කරන්න කැමතියි. ඔයාලා රෝහල් සේවකයා නම් හොඳට මතක තියාගන්න මේ රස්සාව සරල කාර්යාලයක කරන රස්සාවට වඩා වෙනස් එකක්. මේක පව පින මත දෝලණය වෙන එකක්. සෙල්ලම් කරන්න ලැහැත් වෙන්න එපා මහත්තුරුනේ.
ඔයා පව පිනත් එක්ක සෙල්ලම් කරන්නේ. ඒකින්ද ඔයාගේ ඉස්සරහට එන්නේ රෝගියෙක් නම් පුදුමාකාර පිනක් කුසලයක් කරගන්න පුළුවන් ස්ථානයක්. ඉක්මනට ඔයාලා කැපවීමෙන් අවංකව ගිහිලා සේවය කරන්න. මේ රෝහල තුලත් ඉතින් 100%ක වගේ ඔය ගැට කපන්නෝ වගේ නිකන් තාම අශීලාචාර කොටසකුත් ඉන්නවා. හැබැයි 102යි. ඉතුරු 98ම තාම හොඳ සේවකයන් ඉන්නේ. ඒගොල්ලන් ඊටාම කැපවීමේ වැඩ කරනවා. ලෙඩුම් පිළිබඳව ඊටාම හරි හෘදයාංගම බලනවා. ඒක නෑ කියන්න බෑ කාටවත්. කිසිම විදිහකට නෑ කියන්න බෑ ඒක. අපි දන්නවා. ඒ හින්දා මේකේ යම් ගුණාත්මක සේවාවක් සිද්ධ වෙනවා. ඒක රෝහල් සේවක මහතුනුත් ඒක දැනගන්න ඕනේ. අතට මේ සේවා කරන අය දැනගන්න ඕනේ. මේකේ ඔයාලා මේ පඩියට අමතරව දැන් පින කිව්වට පඩියකුත් ගෙවනෝනේ. හැබැයි මේක පඩියට වඩා යම් සේවාවක් ඔයා කරාද? ඔයා පැය 8ක් වැඩ කරනවනේ පැය 8 අවසානයේ වාට සන්තෝෂ හිතෙනවද? ඈ මේකේ කාලය වැය කරන අයත් කාලය ටයිම් පාස් කරන අයත් මේ ස්ථානවල වැඩ කරනවා. ඒගොල්ලන්ට ඉතින් පරිසරය විසින් දෛවය එතකොට එහෙම නැත්නම් විශ්වය විසින් යම් ක්‍රියාකාරකමක් ඕගොල්ලන්ට ඉස්සරහට ගෙනරන්නේ. හැබැයි කැපවීමෙන් යම් කිසි කෙනෙක් වැඩ කරනවා නම් මේ රෝහල් සේවක මහත්තුරුන් ඔයාලට කියන්නේ එයාට වරදින්නේ කවදාවත්. අමාරුණත් හදවතින් වැඩ කරන්න එන රෝගියා පිළිබඳව ඉක්මනට ඒ රෝගියාගේ කටයුතු කරලා දෙන්න ඔයා උත්සාහ කරන්න. ඔයාට වරදින්නේ කවදාවත්. ඒකින්ද රෝහල් සේවක මහත්තුරු දැනගන්න මේ රැකියාවේ තියෙන වටිනාකම. ඒ වටිනාකම දැනගෙන වැඩ කරන්න. එතකොට ඔයාලට ලොකු වටිනාකමක් හම්බ වෙනවා. ඔයාලගේ ජීවිතය සුන්දර වෙනවා. ඒ නවත්තන්න බෑ. කාටවත්. කිසි බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා දවස ගානේ මේ පැය 8 පුරා ඔයාලට ලොකු පින්කම් කරගන්න පුළුවන්. කුසලයක් කරගන්න පුළුවන්. ලොකු දෙයක්. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා චේතනාහම්බික්කවේ කම්මං වදාමි. ඔයා ඇති කරගන්න චේතනාව මතම කර්මය ඔයාට උපදිනවා. එතකොට ඔයාට නිතරම දකින්න ලැබෙන්නේ අමාරුවෙන් එන අම්මලා තාත්තලා ආච්චිලා සීලා නංගිලා මල්ලිලා අපේ සහෝදර සහෝදරවරු හරි අමාරුවෙන් අපහසුතාවයෙන් ලෙඩ වෙලා එනවා. අපි ඒක ගණන් නැතුව හිටියොත් එහෙම. හරියන්නේ නැහැ නේද? එතකොට චේතනාව ඔයාගේ මොන වගේ එකක් වෙන්න ඕනේද? ඉක්මනට මේ මිනිස්සයා ගෙනහිල්ලා ටක් ගාලා යදාලා තැන් වලට යොමු කරලා ප්‍රතිකාර ලබා දෙන්න උත්සාහ කරන්න ඕනේ. ඔයාට පුළුවන් මේ ඔයාගේ කොටස ඔයා ඉක්මනින් ඉෂ්ට කරන්න ඕනේ. කැපවීමෙන්. උපරිමව කරන්න ඕනේ. එතකොට තමයි නියම සේවාවක් වෙන්නේ. එතකොට තමයි ඔයා ගැන ආඩම්බරයක් අගය කිරීමක් හම්බෙන්නේ. ඒකින්ද මේ රෝහල් සේවක මහතුරුන්ට මම පොඩ්ඩක් මතක් කරේ. ඒගොල්ලන් කොහොමත් කැපවීමෙන් තමයි ඉතින් වැඩ කරන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් ඔය රෝහල් සේවාව පිළිබඳව තමයි මම මතක් කරේ. එතකොට රෝහල පිළිබඳව මට හිතෙන විදිහට තමයි මම ඔය පැහැදිලි කරේ. යම් අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් දල වශයෙන් මේ ටික මම හිතනවා ඇති කියලා. නමුත් රෝහලේ සේවය ඊටාම හොඳින් සිද්ධ වෙනවා කාටවත් නැහැ කියන්න බෑ. ඒවා හරියට වෙනවා. රාජ්‍යයෙන් ලොකු පරිශ්‍රමයක් දරනවා, මුදලක් වෙන් කරනවා මේ නිදහස් සෞඛ්‍ය සේවය සඳහා. මේකේ නිකම් බෙහෙත් දෙන හින්දා නිකම් ප්‍රතිකාර කරන හින්දා මේගොල්ලන් ගණන් ගන්නෑ. ඉතින් අර එළියේ තියෙන ප්‍රයිවට් තැනකට ගියපුවාම පෞද්ගලික තැනකට ගියපුවාම හරිය විනයානුකූලව හැසිරෙනවා. රජේ රෝහලට ආපුවාම තමයි මේගොල්ලන්ට මේ තියෙන කැක්කුම් ඔක්කොම මතුවෙන්නේ. අපි කවුද? අරකද මේකද කියලා. ඉතින් රෝහල් සේවක මහතුරුන්ට බැන වදිනවා තම කැත විදිහට. එවැනි දර්ශනයක් නම් පෙන්වන්න එපා. ඒවා ඊටම බාල වර්ගයේ හැසිරීම. ඌ වගේ තත්ත්වෙට වැටෙන්න එපා. මේ මිනිස්සු කැපවීමෙන් වැඩ කරන්නේ. කැපවීමෙන්. ඒකින්ද මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ ওই 2.50 වැඩින්ද අනිත් සියලු දෙනාගේම කටයුතු හෙලා දකින්න එපා. රෝහල් සේවය විශිෂ්ට සේවාවක්. රෝහල් සේවයේ මතක් වෙනකොට පිටින් අපි මම ආපහු සැරයක් කියනවා 19.90. ඒක මතක් කරන්න නැතුව ඉන්න බෑ. රෝහල කියනකොටම 19.90. 19.90 ස්පිරිතාලේ. ස්පිරිතාලේ 19.90. සුපිරි සේවාවක්. අය ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. සුපිරි ඒගොල්ලන්ට හොඳ දැනුමක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒගොල්ලන් කොහොමත් කැපවීමෙන් වැඩ කරන්නේ. ඒ ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මේ හොඳ ඊටාම හොඳ කැපවීමක් ඕන මඩේ හිටියත්, කන්දේ හිටියත්, ඇලේ හිටියත්, කොහෙ ගියත් මේගොල්ලන් එතනට ඉක්මනට ගිහිල්ලා තාම සුන්දර විදිහට පුදුමාකාර පරිශ්‍රමයෙන් ඒ ලෙඩා ගේනවා. හරිම පරිශ්‍රමට ඒ ලෙඩා ගෙනල්ලා
අදාළ ප්‍රතිකාරය සඳහා යොමු කරනවා 1990. ඉතින් ඒ වගේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 1990 හින්දා දියුණු වෙලා ඉන්නවා කියලා මම කියනවා. ඉස්පිරිතාල සම්බන්ධව මට ඔයිට වැඩි ඉතින් කියන්න දෙයක් නැහැ. ඔය විදිහට මම මහ ජනතාවට අපි මේක බලන් ඉන්න අයට මම කියන්නේ අපේ හැමෝටම ස්පිරිතාලයකට යොමු වෙනකොට මම මේ කියපු විදිහට මම මේ කියපු කතා ටික අහලා යම් දැනුමක් ගන්න. දැනුමක් අරගෙන ඒ අනුව යොමු වෙන්න. යොමු වෙලා ඒ කටයුතු කරගෙන යන්න. ඔයාලට ඔයාලගේ සෞඛ්‍ය රැක ගන්න පුළුවන්. එහෙම වුණොත් අපේ නිදහස් සෞඛ්‍ය සේවාවට පින් සිද්ධ වෙන්න ඔයාලගේ සෞඛ්‍ය හොඳට කරගෙන ධර්මානුකූලව ජීවිතයක් ගත කරලා සුන්දර වෙන්න පුළුවන්. සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන් එහෙම වුණොත්. ඉතින් මම දැන් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න කියලා තමයි දැන් මේ හිතාන ඉන්නේ. මම ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ධර්මානුකූලව පොඩි කතා බහක් ගේන්න කියලා තමයි හිතාන ඉන්නේ. බලමු අපි කොහොමද ධර්මානුකූල වීඩියෝ එකක් කරන්න කියලා බලමු. ඉතින් සියලු දෙනාටම දීර්ඝායුෂ වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉස්පිරිතාලේ ගැන කතා කරපු හින්දා සියලු දෙනාටම ඉතින් ආයිබෝවන්.